ඔබ අන්තිමට බිත්තරයක් කෑවේ කවදද? සමහර විට අද උදේට වෙන්න ඇති. හැබැයි ඔබත් අර කහමදේ දැක්කම බය වෙන කෙනෙක්ද? අම්මෝ කහමදේ කන්න එපා. කොලෙස්ටරෝල් නගිනවා. heart attack හැදෙනවා කියලා කවුරු හරි ඔබටත් කියලා තියෙනවද? අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ බිත්තර කියන්නේ ස්වභාව ධර්මයේ මල්ටි විටමින් එක කියලා. හැබැයි අපි ලොකු වෙද්දි අපිට උගන්වලා තියෙන්නේ බිත්තර කියන්නේ heart attack බෝම්බයක් කියලා. ඇත්තටම බිත්තරේ ඇතුලේ තියෙන්නේ මොනවද? ඔබ දිනපතා එක දිගට දවස් 30ක් බිත්තර 2ක් හෝ 3ක් කෑවොත් ඔබේ ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන පුදුමාකාර පෙරලිය ගැන ඔබ දන්නවද? බොහෝ දිනෙක හිටන් ඉන්නේ බිත්තර කෑවම රුධිර නාලවල මේ දේ බැඳෙනවා කියලයි. නමුත් අලුත්ම විද්‍යාත්මක පර්යේෂණ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඇත්තටම බිත්තරේ කහමදේ වීසි කරනවා කියන්නේ ඔබ අතේ තියෙන වටිනාම මැණික වීසි කරනවා වගේ වැඩක්. අද පොඩ්ඩක් හිතන්න වීඩියෝවෙන් අපි කතා කරන්නේ බිත්තර ගැන ලෝකයේම රැවටුණු ඒ මහා බොරුව සහ දිනපතා බිත්තර කන කෙනෙක්ට ලැබෙන සුපිරි බලතල සුපර් පවර්ස් ගැනයි. මුලින්ම අපි විසඳ ගන්න ඕන ලොකුම ප්‍රශ්නය. බිත්තර කෑවම කොලෙස්ටරෝල් වැඩි වෙනවද? ඔව්, බිත්තර කහමදේ කොලෙස්ටරෝල් තියෙනවා. සාමාන්‍ය බිත්තරයක මිලිග්‍රෑම් 185ක් විතර තියෙනවා. හැබැයි මෙන්න රහස. අපේ ඇඟේ කොලෙස්ටරෝල් හදන ප්‍රධානම කර්මාන්ත ශාලාව තමයි අපේ අක්මාව. ඇයි අක්මාව කොලෙස්ටරෝල් හදන්නේ? අපිට heart attack හදන්නද? නෑ. කොලෙස්ටරෝල් කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. අපේ සෛල පටල හදන්න, ටෙස්ටොස්ටෙරෝන් සහ ඊස්ට්‍රජන් වගේ හෝමෝන හදන්න. මොලේ ක්‍රියාකාරීත්වයට කොලෙස්ටරෝල් නැතුවම බෑ. ඒ නිසා ඔබ කෑමෙන් කොලෙස්ටරෝල් ගත්තේ නැතත් ඔබේ අක්මාව දිනපතා අනිවාර්යෙන්ම කොලෙස්ටරෝල් නිපදවනවා. දැන් මොකද වෙන්නේ ඔබ බිත්තරයක් කෑවම? ඔබ පිටතින් කොලෙස්ටරෝල් ලබා දෙනකොට ඔබේ අක්මාව හරිම බුද්ධිමත් විදිහට ක්‍රියා කරනවා. එයා කියනවා අද බොස් එළියෙන් බිත්තරයක් කාලා. ඒ නිසා මම අද මහන්සි වෙලා කොලෙස්ටරෝල් හදන්න ඕන නැහැ. ඉතින් අක්මාව තමන්ගේ නිෂ්පාදනය අඩු කරනවා. එතකොට රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සමබරව පවතිනවා. තව දෙයක්, බිත්තර වලින් වැඩිපුරම ලැබෙන්නේ HDL, high density lipoprotein. අපි මේකට කියන්නේ හොඳ කොලෙස්ටරෝල් කියලා. මේ HDL හරියට කුණු ලොරියක් වගේ. මේවා රුධිර නාලවල තියෙන නරක කොලෙස්ටරෝල් LDL එකතු කරගෙන ආපහු අක්මාවට ගෙනියනවා. ඒ කියන්නේ බිත්තර කන එකෙන් වෙන්නේ ඔබේ හෘද රෝග අවදානම අඩු වෙන එක මිසක් වැඩි වෙන එක නෙවෙයි. දැන් අපි කතා කරමු ඔබ නොදන්න වාසි ගැන. ඔබට නිතරම දේවල් අමතක වෙනවද? යතුරු තිබ්බ තැන මතක නැහැ. ෆෝන් එක අතේ තියාගෙන ෆෝන් එක හොයනවා. එහෙනම් ඔබට ඕන කරන්නේ කෝලීන්. කෝලීන් කියන්නේ මොලේ ස්නායු පණිවිඩ හුවමාරුවට නියුරෝට්‍රාන්ස්මිටර්ස් වලට අත්‍යවශ්‍යම පෝෂකයක්. සෛල පටල හදන්නෙත් මේකින්. කනගාටුවට කරුණක් කියන්නද? ලෝකයේ 90%ක් දෙනාට මේ කෝලීන් ඌනතාවය තියෙනවා. හැබැයි එක බිත්තර කහමදේක ඔබට දවසකට අවශ්‍ය කෝලීන් ප්‍රමාණයෙන් විශාල කොටසක් තියෙනවා. ඔබ දිනපතා බිත්තර කනවා නම් ඔබේ මතක ශක්තිය සහ මොලේ වේගය cognitive function ඉහළ යනවා. ඊළඟට ඔබේ S2. අද කාලේ අපි හැමෝම ඉන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන්. මේ ස්ක්‍රීන් වලින් එන නිල් එළියෙන් blue light S රකින්න ස්වභාව ධර්මීය බිත්තරය ඇතුලේ හංගල ඉවපු රහස් බෙහෙත් දෙකක් තියෙනවා. 1. ලූටීන්. 2. සියාසැන්තීන්. මේවා හරියට ඇස් වලට දාපු සන්ග්ලාස් දෙකක් වගේ. මේවා ඇස් වල දෘෂ්ටි විතානය රෙටිනා ආරක්ෂා කරනවා. වයසට යද්දී හැදෙන පෙනීම දුර්වල වීම, මැකියුලර් ඩීජෙනරේෂන් සහ ඇසේ සුදේම වළක්වනවා. විටමින් පෙති බොනවට වඩා දවසට බිත්තරයක් කන එක ඇස් වලට 100 ගුණයක් හොඳයි. ඔබ ඩයට් කරන කෙනෙක්ද? බඩ අඩු කරගන්න try කරන කෙනෙක්ද? එහෙනම් ඔබේ හොඳම මිතුරා බිත්තර. ඇයි දන්නවද? බිත්තරවල තියෙනවා satiety index එක. බඩ පිරණ ගතියේ ඉතා ඉහළ අගයක්. උදේට පාම්, බනිස්, ඉන්දියාප්ප කෑවම මොකද වෙන්නේ? පැය 2ක් යද්දි ආයෙත් බඩගිනි වෙනවා. සීනි මට්ටම නගිනව බහිනවා. නමුත් පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා උදේ ආහාරයට බිත්තර එකතු කරගත්තම දවස පුරාම ඔබට දැනෙන බඩගින්න අඩු වෙනවා. ඔබ අනවශ්‍ය ටිපි ටිප් කෑම කන එක නතර වෙනවා. ඉතින් නිකම්ම බර අඩු වෙනවා. අනිත් කාරණය ප්‍රෝටීන්. බිත්තරයක් කියන්නේ සම්පූර්ණ ප්‍රෝටීන් පැකේජ් එකක්. අපේ ශරීරයට අවශ්‍ය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල
essential amino acids 9ම නිවැරදි අනුපාතයට මෙහි තියෙනවා. එක බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් විතර තියෙනවා. ඔබේ මාංශ පේශි වර්ධනයේට කොණ්ඩේ වැවෙන්න, නියපොතු ශක්තිමත් වෙන්න මේ ප්‍රෝටීන් නැතුවම බෑ. ඔබ ජිම් යන කෙනෙක් නම් බිත්තර කියන්නේ ඔබට ලාභම සහ හොඳම සප්ලිමන්ට් එක. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. හරි, මම හෙට ඉඳන් බිත්තර කනවා. හැබැයි කොහොමද කන්න ඕන? මෙතන තමයි ගොඩක් අය වරද්දගන්නේ. බිත්තරයේ ගුණයි. හැබැයි ඔබ ඒක තෙල් ගැලුමක දාලා, සොසේජ් කෑලි දාලා, චීස් දාලා බැද්දොත් එතකොට ඒකේ ගුණයට වඩා අගුණය වැඩි වෙනවා. අධික උෂ්ණත්වයේ තෙල්වල බදිනකොට බිත්තරේ තියෙන පෝෂක සමහරක් විනාශ වෙන්න පුරුවන් වගේම තෙල් වලින් අනවශ්‍ය කැලරි එකතු වෙනවා. හොඳම ක්‍රමය මොකක්ද? 1. තම්බපු බිත්තර. boiled eggs. මේ තමයි අංක 1. පෝෂණීය 100% ආරක්ෂිතයි. 2. පෝච් කරපු බිත්තර. poached eggs. වතුරේ තම්බන ක්‍රමය. 3. ඔම්ලට්. කමක් නැහැ. හැබැයි පොල් තෙල් හු ඔලිව් තෙල් චුට්ටක් පාවිච්චි කරන්න. එළවලු කෑලි ගොඩක් දාන්න. විශේෂ අවධානයක්. ඔබ දියවැඩියාව තියෙන කෙනෙක් නම්, හෘද රෝගියෙක් නම් දවසට කන බිත්තර ප්‍රමාණය ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් අහන්න. සාමාන්‍ය නිරෝගී කෙනෙක්ට දවසට 1ක් හෝ 3ක් කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජපානයේ මිනිස්සු දවසට සාමාන්‍යයෙන් බිත්තරයක් කනවා. ඔවුන් තමයි ලෝකෙ වැඩිම කල් ජීවත් වෙන්නේ. ඉතින් යාළුවනේ, කහමදේ කියන්නේ රකුසෙක් නෙවෙයි. ඒක සුභාධර්මය අපිට දුන්න තෑග්ගක්. සුදු මදේ තියෙන්නේ ප්‍රෝටීන් විතරයි. හැබැයි විටමින් A, D, E, K, B12, කෝලින්, යකඩ මේ ඔක්කොම තියෙන්නේ කහමදේ. ඔබ කහමදේ විසි කරනවා කියන්නේ බිත්තරේ තියෙන ගුණෙන් භාගයක්ම කුණු බක්කියට දානවා කියන එකයි. බිත්තර ගැන තිබුණ බය අයින් කරන්න. හෙට උදේ ඉඳන් ඔබේ කෑම පිඟානට බිත්තරයක් එකතු කරගන්න. සතියක් කාලා බලන්න. ඔබට දැනෙන වෙනස, ශක්තිය, ප්‍රබෝධය අනිවාර්යෙන්ම දැනෙයි. ඔබ බිත්තර කන්න කැමති කොහමද? තම්බලද, ඔම්ලට් දාලද, නැත්නම් බාගෙට තම්බලද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔබේ යාළුවෝ, අම්මලා තාත්තලා එක්ක ෂෙයා කරන්න. බිත්තර ගැන ඇත්ත එයාලටත් කියලා දෙන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පොඩ්ඩක් හිතන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. පොඩ්ඩක් හිතන්න.